අටවෙනි ප්‍රශ්නය ප්‍රභා පද්ධති පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරින් නිවැරදි වන්නේ කුමක්ද? ප්‍රභා සංශ්ලේෂණයේ ආලෝක ප්‍රතික්‍රියාවේ රේඛීය ඉලෙක්ට්‍රෝන ගලණය මම කෙටියෙන් විස්තර කරන්නම්. මුලින්ම වෙන්නේ ආලෝකයේ ෆෝටෝන වර්ණක මත ගැටීම නිසා ආලෝකයේ තියෙන ෆෝටෝන වර්ණක මත ගැටීම නිසා ප්‍රභා පද්ධති දෙකෙහි ඉලෙක්ට්‍රෝන අධිශක්ති මට්ටමකට උද්දීපනය වෙනවා. ආලෝකයේ තියෙන ෆෝටෝන වර්ණක මත ගැටිලා ප්‍රභා පද්ධති දෙකේ තියෙන ඉලෙක්ට්‍රෝන අධිශක්ති මට්ටමකට උද්දීපනය වෙනවා. අධිශක්ති මට්ටමකට උද්දීපනය වීම සිද්ධ වෙනවා. මෙතන P680 ක්ලෝරොෆිල් තියෙන්නේ. මේක P680 ප්ලස් වීම සිද්ධ වෙනවා. ඊට පස්සේ ප්‍රභා පද්ධති දෙකෙහිම පාතමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා විසින් මේ ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රහණය කරනවා. ඊළඟට එන්සයිම් උත්ප්‍රේරිත ක්‍රියාවක් මගින් ජලය විච්ඡේදනය වෙලා H+ අයන ඔක්සිජන් වායුව සහ ඉලෙක්ට්‍රෝන නිදහස් කරනවා. ජලය ප්‍රභා විච්ඡේදනයේ නිදහස් වන ඉලෙක්ට්‍රෝන මේ P680 ප්ලස් උද්දීපනය වී ඇති P680+ එක උදාසීන කිරීම සඳහා යොදා ගන්න. උදාසීන කිරීම සඳහා යොදා ගැනීම සිද්ධ වෙනවා. ඊට පස්සේ ප්‍රභා පද්ධති එකේදීත් සිදුවෙන්නේ මේ ක්‍රියාවලිය. ඒකෙදි වෙන්නේ ෆෝටෝන ලෙස වර්ණක මත ගැටෙන ආලෝක කිරණ නිසා ප්‍රභා පද්ධති එකෙහි ඉලෙක්ට්‍රෝන අධිශක්ති මට්ටමකට උද්දීපනය වීම සිද්ධ වෙනවා. ඊට පස්සේ ප්‍රභා පද්ධති එකෙහිම පාතමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා විසින් ඒ ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රහණය කරනවා. එතකොට මේ P700 තියෙන එක P700+ බවට පත්වීම සිද්ධ වෙනවා. එතකොට ඊළඟට වෙන්නේ ප්‍රභා පද්ධති දෙකෙහි පාතමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා විසින් ප්‍රතිග්‍රහණය කරන ලද ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක ශ්‍රේණියක් ඔස්සේ ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක ශ්‍රේණියක් ඔස්සේ ප්‍රභා පද්ධති එකෙහි උද්දීපනය වෙලා තියෙන ක්ලෝරොෆිල් උදාසීන කිරීම සඳහා P700+ උදාසීන කිරීම සඳහා පැමිණෙනවා. මේ විදියට ඉහළ ශක්ති මට්ටමක ඉඳන් පහළ ශක්ති මට්ටමකට ඉලෙක්ට්‍රෝන පැමිණීමේදී පිටවන ශක්තිය ATP නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නවා. ඊළඟට මේ ප්‍රභා පද්ධති එකෙහි පාතමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා විසින් ප්‍රතිග්‍රහණය කරපු ඉලෙක්ට්‍රෝන වෙනත් ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක ශ්‍රේණියක් ඔස්සේ ගිහිල්ලා NADP+ රිඩක්ටේස් එන්සයිමය මගින් NADPH බවට ඔක්සිහරණය කිරීම සිද්ධ වෙනවා. ඒක තමයි රේඛීය ඉලෙක්ට්‍රෝන ගලණයේ කෙටියෙන් සඳහන් කරොත් ඊළඟ මේකේ පළවෙනි වගන්තිය ආලෝකයේ ෆෝටෝන වර්ණක මත ගැටීම නිසා ප්‍රභා පද්ධති එකෙහි සහ ප්‍රභා පද්ධති දෙකෙහි ඉලෙක්ට්‍රෝන උද්දීපනය වේ. ප්‍රකාශය නිවැරදි. දෙවැනි ප්‍රකාශය ප්‍රභා පද්ධති එකෙහි අධිශක්ති මට්ටමක ඇති ඉලෙක්ට්‍රෝන ප්‍රභා පද්ධති දෙකෙහි ඇති පාතමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයක් මගින් ප්‍රතිග්‍රහණය කරනු ලැබේ. ප්‍රභා පද්ධති එකෙහි අධිශක්ති මට්ටමක තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රභා පද්ධති එකෙහිම පාතමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා විසින් තමයි ප්‍රතිග්‍රහණය කරන්නේ. දෙවැනි ප්‍රකාශය වැරදි. ප්‍රභා පද්ධති දෙකෙහි ඇති උද්දීපනය වූ ඉලෙක්ට්‍රෝන NADP+ ඔක්සිහරණය කරයි. ප්‍රභා පද්ධති දෙකෙහි ඇති උද්දීපනය වූ ඉලෙක්ට්‍රෝන NADP+ ඔක්සිහරණයට යොදාන්නේ නැහැ. ප්‍රභා පද්ධති එකේ තියෙන උද්දීපනය වූ ඉලෙක්ට්‍රෝන ප්‍රභා පද්ධති එකේම තියෙන පාතමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා විසින් ප්‍රතිග්‍රහණය කළා වෙනත් ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක ශ්‍රේණියක් ඔස්සේ ගිහිල්ලා NADP+ ඔක්සිහරණය කළා NADPH සාදනවා. හැබැයි ප්‍රභා පද්ධති දෙක නෙවෙයි එක. ඒ නිසා තුන්වෙනි ප්‍රකාශිත වැරදි. ජලය පිටහෙලීම නිසා නිදහස් වන ඉලෙක්ට්‍රෝන උද්දීපනය වූ ප්‍රභා පද්ධති එක උදාසීන කරයි නෑ. උද්දීපනය වූ ප්‍රභා පද්ධති දෙක තමයි උදාසීන කරන්නේ. ඒ නිසා හතරවෙනි ප්‍රකාශයත් වැරදි. ක්ලෝරොෆිල් A අණුවක් සහ ක්ලෝරොෆිල් B අණුවක් සහිත සංවිධානයේ ප්‍රෝටීනමය ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණය ඇත. නෑ ක්ලෝරොෆිල් A අණු විතරයි තියෙන්නේ. එතකොට 8ට නිවැරදි පිළිතුර අංක 1.